අද මේ විසඳන්න යන්නේ 2024-25 O level maths paper එකේ පළවෙනි part එකේ තියෙන කියන ප්‍රශ්න දෙකක්, කෙටි ප්‍රශ්න දෙකක් විසඳන්න යන්නේ. එතකොට ඒ ප්‍රශ්න වලදී මේ තිබ්බ රූප සටහන් දෙක තමයි මම මේ ඇඳලා තියෙන්නේ. ඒ බලමු මේ දෙවෙනි ප්‍රශ්නේ. මේ තමයි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ. අර පළවෙනි ප්‍රශ්න පත්‍රය 25 තියෙනවනේ. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ අහන දේ තමයි මෙන්න මේ ඇන්ගල් එක නැත්නම් මේ කෝණය මොකක්ද කියන එක. එතකොට මේ කෝණය ගැන කතා කළොත් අපිට මුලින්ම පේන කාරණාව තමයි මෙන්න මේක. මේකේ z නේ සහ z එක. මේක අපි කියන්නේ alternative angles කියලා. එතකොට alternative angles සහ මේ දින parallel සමාන්තරගතයි. ඒ නිසා අපි මේක 40යි කියලා කියන්න පුළුවන්. ඒක අපේ තියරි වල උගන්වනවා. හරි. ඊට පස්සේ දැන් මේක මේ 70 නේ. 70 නම් මේ සම්පූර්ණ ඇන්ගල් එක නැත්තම් කෝණය 180යි. 180න් 70ක් අඩු කරපුවාම 110යි. හරිද? හරි. ඕන් දැන් ප්‍රශ්නේ විසඳුවා ගොඩක් දුරට. ඊට පස්සේ මේ ත්‍රිකෝණය බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය සාමාන්‍ය ත්‍රිකෝණයක ඇන්ගල්ස් වල එකතුව කීයද? 180යි. කෝණ වල එකතුව කෝණ තුනේ එකතුව 180යි. එහෙනම් දැන් මේ 110යි 40යි කීයද? 150යිනේ. දැන් 180ක් වෙන්න නම් 150ට තව කීයක් ඕනද? 30ක් ඕනේනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේක අනිවාර්යයෙන්ම 30ක් වෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ BAE කියන කෝණය 30යි. හරි. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට යපියන්. එතකොට මෙන්න මේකේ කියනවා දැන් මේක මේ මෙන්න මේ ජාය සමච්ඡේදනය කරනවා කියලානේ. ජාය සමච්ඡේදනය කරනවා නම් ජාය කියන්නේ කෝඩ් එක. කෝඩ් එක ඒ කියන්නේ බයිසෙක්ට් කරනවා නම් ඒක සහ ඒක මේ සෙන්ටර් එක හරහා යන්නේ. සෙන්ටර් එක හරහා යනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේක ලම්බක වෙන්න ඕනේ. ජාය සමග මේ ලම්බක වෙන්න ඕනේ. හරිද? හරි. ඕන් දැන් මේ ප්‍රශ්නේ ඕන් දැන් අපි හින්ට් එකක් හොයාගත්තා. විසඳ ගන්න. ඊට පස්සේ දැන් මේකේ තියරි වල කියලා දීලා තියෙනවා දැන් මේක මේ හතර කොනට සම්බන්ධ වෙලා තියෙනවානේ මේ සර්කල් එකේ මේ වෘත්තේ. එතකොට ඒකේ ඔපොසිට් සයිඩ් එක කියන්නේ ප්‍රතිවිරුද්ධව ඉන්න කෙනාගේ ඉස්සරහා පැත්තේ තියෙන එක්කෙනා තමයි 120 වෙන්නේ. එතකොට මේක 120 නම් 180යිනේ මේ සම්පූර්ණ ඇන්ගල් එක. එතකොට මේක 60යි. ආරෙම්ම අපි කලිනුත් කතා කරා වගේම මෙන්න මේ සම්පූර්ණ ඇන්ගල්ස් වල එකතුව 180 නම් මේක අනිවාර්යයෙන්ම 30ක් වෙනවා. 90යි 60යි 150යි 30යි.